ට්‍රින්කෝ යනකොට අපිට හොටෙල් එකකින් කරපු වැඩක් ගැන කියන්න. මම ඉස්සලාම් බුක් කරේ මේ AC තියෙන රූම් එක. ඊට පස්සේ ඒ රූම් එක බුක් කරලා කන්ෆර්මේෂන් එකක් ආවා. ඊට පස්සේ අපි ට්‍රින්කෝ යනකොට මගදී කෝල් එකක් දුන්නා හොටෙල් එකකින් මේ මගදී හබරන්ට චුට්ටක් ළඟ වෙනකොට මේ එයාලා ගාව AC රූම් නෑ නිකන් රූම් තියෙන්නේ කියලා. මම ඊට පස්සේ කිව්වා එහෙනම් AC රූම් එකක් අපිට ඕනේ කැන්සල් කරන්න කියලා. හැබැයි මේ හොටෙල් එකකින් කිව්වා හරි කැන්සල් කරන්නම් කියලා. ඊට පස්සේ දැන් මට කැන්සල් කරන්න නැතුව වෙන බුකින් එකක් දාන්නත් බෑනේ. ඊට පස්සේ දැන් දිගටම කතා කර කෝල් කර ගියා. එයා කැන්සල් කරේම නැහැ. ඊට පස්සේ මේ මම තීරණය කරා හොටෙල් එකට යන්න. ඊට පස්සේ ඔන්න දැන් හොටෙල් එකට ගියාට පස්සේ එයාලා කියනවා මේක කැන්සල් කරන්න බෑ. පැය 48ක් යනවා. පැය 24ක් යනවා. එහෙම කියලා එක එක ඒවා කියලා මට රූම් එකකුත් පෙන්නුවා. මම බුක් කරපු රූම් එක වගේ නෙමෙයි. ඒකේ ජනේලෙකුත් නැහැ, ACත් නැහැ, ෆෑන් එකක් විතරයි. ඒකේ එක ඇඳකුයි තියෙන. අපි 3 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ මම කරපු වැඩේ කමක් නැහැ කියලා ගියා යන්න. ඊට පස්සේ බලනකොට අර AC රූම් ටික ඔක්කොම මේ ඉංගලන්තෙන් ආපු සුද්දෝ කට්ටියකට දීලා. එයාලා මේ වැඩි ගානකට දීලා මං හිතන්නේ. එහෙම තමයි එයාලා කිව්වේ නැතුණාට ඒකයි. එයාලට මේ සිංහලත් බෑ. එයාලා මේ දෙමළ කට්ටියක් තමයි මේ හොටෙල් එක කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට මං එයාලට කිව්වා මෙහෙම චීටින් කරන්න එපා. අපි ලංකාවේ හින්දාද අපිට එහෙම කරන්න කියලා. ඊට පස්සේ මම මේ විලා එකක් බලලා ඉවරලා මං කලින් බලලා තිබ්බා ඒ විලා එක. ඊට පස්සේ එයාලා ගාවට ගිහිල්ලා බලනකොට එයාලා ඒ මිනිස්සේ හරි හොඳයි. එයාලා මුස්ලිම් ජාතිකයෙක් කරන්නේ. ලංකාවේ සිංහල එකෙන් ටයිති. හැබැයි මුස්ලිම් ජාතිකයා තමයි මැනේජර්. කොහොම හරි එයා හරි හොඳයි. ඊට පස්සේ මං මේ විස්තරේ කිව්වේ නෑ. මට ඉතින් රූම් එකක් එතනින් දුන්නා. මේ අමිල කියලා මේ අමිල ගෙස්ට් කියලා ඒකේ නම. ඒක හරි හොඳයි. ඉතින් ඒ වුණාට ඒ වගේ වැඩ කරනවා. ඊළඟට එයාලා බැලුවේ දැන් අපි අරක කැන්සල් කරන්න නැතුව අපිට මේ අර රූම් එක විකුණන්න. අර මේ ACත් නැති ජනෙලුත් නැති රූම් එක. ඊට පස්සේ මේ අපි ඉතින් අන්තිමට එයාලා කිව්වා පැය 48ක් කියලා කිව්වට දැන් එයාලා දැනගත්ත අපි ඉන්නේ නැහැ කියලා. අවස 6ට විතර කැන්සල් කරලා මට මේ මේල් එක ආවා. මම ওই මේල් එකක් දාන්නම් ඔයාලට. මේ ඔයාලා හොටෙල් එකක් දානකොට මට වෙච්ච වැරද්දක් තමයි ඒක මේ ප්‍රී කැන්සලේෂන් නෙමෙයි දාලා තිබ්බේ. ප්‍රී කැන්සලේෂන් අනිවාර්යෙන් ප්‍රී කැන්සලේෂන් එකක් දාන්න. එදා දවසේ හවස වෙනකම්ම ප්‍රී කැන්සල් කරන්න පුළුවන් එකක් දාන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රී කැන්සලේෂන් එකක් නැති හින්දා හොටෙල් එකෙන් තමයි කැන්සල් කරන්න ඕනේ. මම රික්වෙස්ට් කරා booking.com එකට. එයාලා විස්තරය කියලා. හැබැයි එයාලා රිප්ලයි කරා ඉක්මනටම.